මේ ළමයින්ගේ උපැන්න හදපු නැති එකුන්ගේ අම්මා අප්පලා කරපු වැරද්දක් කියලා ඒ විදිහට අපිට අත පිහදගෙන ඉන්න බෑ. රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ මේ පුරවැසියන්ව ලියාපදිංචි කරලා උපැන්න ලබා දීම සඳහා වන වැඩසටහන තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන තුරු මේ ළමයි සියලු දෙනාම පාසලට ගන්න ඕන. ඒක අරක ලැබෙන තුරු මේක කරන්න බෑ කියලා කාටවත් කියන්න බෑ. අදම අදාළ ලියුම් ටික ගහන්න කලාප අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දෙන්න. අර ලියුම නැත්තම් උපැන්න සහතිකයේ දෙන තුරු ළමයිව ඉස්කෝලේට ගන්න බෑ කියලා කාටවත් කියන්න බෑ. උපැන්න සහතික ඇතුව හෝ නැතුව සියලු ඒ අදාළ වයස් කාණ්ඩවල ළමයිව පන්ති කාමරවල ඉන්න ඕනේ. ළමයිව ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ අවුරුදු 1 වසර ළමයි ටික උපැන්න සහතික හා අනෙකුත් ලියකියවිලි කියන එක දෙවනු කාරණාවක්. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු කලාප අධ්‍යාපන කලාප සියල්ලෙම ඔය වෙරළ තීරෙත් ඉන්නවා වෙරළබඩ කලාපෙත් අපේ ඉන්නවා වැඩ සහතික නැති ළමයි. එයාලත් ඒ පාසලට යන්න ඕන. විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය. මම කිව්වේ ඒකයි. පාසල සහ පන්ති කාමරය තුල රැඳීමට තිබෙන අයිතිය පිළිගන්න. ඒ රැඳීමට තියෙන අයිතියට බලපත්‍රයක් නෙමෙයි උපැන්නේ කියන්නේ. ඒ ළමයා ඉගෙන ගන්නවද? එයා ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්නවද? මුන් ඉගෙන ගන්නෙත් නෑ උපැන්නත් නෑ කියලා මට්ටමට එහෙම වචන කියන්න බෑ. සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු තමන්ගේ කොට්ටාසවල තමන්ගේ කලාපවල මේ අවුරුදු 1 වසරට යන්න ඕන සියලු ළමයි 1 වසරට ඇතුළත් කරගන්න ඕන. දැනුත් මාස 3ක් ප්‍රමාදයි. ඒ සියලු ළමයි පාසල් ගත වුණාද කියන එක හොයන්න ඕන.